අදත් අලුත් දවසකින් අපි මේ එකතු වෙන හදන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි වල ලයිටිං ටෙක්නික්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න. අපි බලමු මොනවද වෙඩින් ෆොටෝග්‍රැෆි වල තියෙන ලයිටිං ටෙක්නික්ස් කියලා. පළවෙනි එක තමයි බටර්ෆ්ලයි ලයිටිං ටෙක්නික් එක. දෙවෙනි එක තමයි රෙම්බ්‍රන්ඩ් ලයිටිං ටෙක්නික් එක. තුන්වෙනි එක තමයි ලූප් ලයිටිං ටෙක්නික් එක. හතර තමයි බැක් ලයිටිං ටෙක්නික් එක. පහ තමයි රිම් ලයිටිං ටෙක්නික් එක. තව එකක් තියෙනවා හය. ඒක ස්ප්ලිට් ලයිටිං ටෙක්නික් එක. ඉතින් ඔය හය ගැන අපි කතා කරමු. ඔය හය සාමාන්‍යයෙන් අපිට වෙඩින් එක පාවිච්චි කරන්න අමාරුයි. අපි ඉන්ඩෝ ස්ටුඩියෝ එකක් ඇතුලේ මේ ලයිට්ස් අපිට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි අවුට්ඩෝර් එළියට ගියපුවාම මේ ලයිට් ටිකක් අපිට පාවිච්චි කරන්න අමාරුයි. එතනදී විශේෂයෙන් මම පාවිච්චි කරන ලයිටින් ටෙක්නික්ස් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි බ්‍රෝඩ් ලයිටින් කියන එක සහ ෂෝට් ලයිටින් කියන එක. ඉතින් අපි බලමු මේ බ්‍රෝඩ් ලයිටින් කියන්නේ මොකද්ද, ෂෝට් ලයිටින් කියන්නේ මොකද්ද, කලින් කතා කරපු ලයිටින් ටෙක්නික්ස් 6 මොකක්ද කියන එක. ඒක ගැන අපි ප්‍රැක්ටිකලි දැන් මෙතෙන්ද මම එනවා මම මොඩල් වගේ එනවා. එයා අනන්‍ය. ඉතින් අපි බලමු අනන්‍යව තියලා මේ කොහොමද මම පෙන්නන්නම් ඔයගලන්ට ලයිට් එක මේ එක්ක. අපි බලමු පළවෙනියටම බටර්ෆ්ලයි ලයිටින් ටෙක්නික් එක මොකක්ද කියලා. බටර්ෆ්ලයි ලයිටින් ටෙක්නික් එක සාමාන්‍යයෙන් අපි මේ විදිහට ලයිට් එක ගත්තොත් අනන්‍ය චුට්ටක් තව මොන උස්සලා කැමරාව. අපි සාමාන්‍යයෙන් මේ වගේ ලයිට් එක ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති මේ නහය යට ෂැඩෝ එකක් තියෙනවා. හරියට සමනලයේගේ පිහාටු දෙක වගේ, සමනලයේගේ තටු දෙක වගේ. ඒක නිසා තමයි අතර මේකට නම වැටලා තියෙන්නේ. මෙන්න මේ තියෙන ෂැඩෝ එක ඒකට තමයි අපි මෙන්න මේ ලයිටින් ටෙක්නික් එකට තමයි අපි බටර්ෆ්ලයි ලයිටින් කියලා කියන්නේ. අතරම ස්ටුඩියෝ එකක අපි ලයිට්ස් දෙකක් පාවිච්චි කරනවා. 45 ඩිග්‍රීස් වලින් එකක් එනවා. ඊට උඩින් තව ලයිට් එකක් අපි පාවිච්චි කරනවා. මොකද ෂේඩ්ස් දෙකක් අපි ගන්නවා. ඉතින් මෙතනදී මේ අයිස් ලයිට් කියන එක මම පාවිච්චි කරන්නේ. ඉතින් එකකින් මම ඔයාලට සරලව පෙන්නුවේ මොකක්ද මේ බටර්ෆ්ලයි ලයිටින් කියන එක කියලා. දෙවෙනි එක තමයි රෙම්බ්‍රන්ඩ් ලයිටින් ටෙක්නික් එක. රෙම්බ්‍රන්ඩ් ලයිටින් ටෙක්නික් එකේදී අතරම අපි මේ වගේ ලයිට් එකක් ගත්තොත් මෙන්න මේ වගේ ගත්තොත් මෙන්න මෙතන පොඩි ත්‍රිකෝණාකාර ලයිට් පැච් එකක් එනවා. මේ පැත්තේ ෂේඩ්, මේ පැත්ත ලයිට්, මෙතන පොඩි ත්‍රිකෝණාකාර ලයිට් පැච් එකක් එනවා. මෙන්න මේකට තමයි අපි රෙම්බ්‍රන්ඩ් ලයිටින් ටෙක්නික් එක කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරපු ලූප් ලයිටින් ටෙක්නික් එක. ලූප් ලයිටින් ටෙක්නික් එකේදී ඇත්තටම වෙන්නේ මේ නහයේ ෂැඩෝ එක ඔයගලන්ට පේනවා මේ පැත්තට පොඩි උලක් වගේ තියෙනවා. ඒක නිසායි අපි ඒක ලූප් ලයිටින් කියලා කියන්නේ. මෙතන මේ තියෙන උල වගේ එක පල්ලෙහාට එන ටෙක්නික් එක. ඒක තමයි ලූප් ලයිටින් ටෙක්නික් එක. ඊළඟ එක තමයි ස්ප්ලිට් ලයිටින් ටෙක්නික් එක. ස්ප්ලිට් ලයිටින් ටෙක්නික් එකේදී හරියටම අංශක 90ක් ලයිට් නහයේ හරිම මැද බෙදුම ඊළඟ පැත්ත ෂේඩ්. මේ පැත්ත ලයිට්, මේ පැත්ත ෂේඩ් හරියටම දෙකට මැදින් ඉරක් ඇන්දොත් දෙපැත්ත කළු සුදු. ඉතින් මේක තමයි ස්ප්ලිට් ලයිට් ටෙක්නික් එක. ඊළඟ එක තමයි බැක් ලයිට් එක. බැක් ලයිට් එක කිව්වහම ඇත්තටම අපි අද වරදවලා තේරුම් අරන් තියෙනවා මේ බැක් ලයිට් එකයි රිම් ලයිට් එකයි. නමුත් මේ වෙනකොට ඒක සමාජගත වෙලා ඉවරයි. මේ රිම් ලයිට් එක බැක් ලයිට් එක කියලා මිනිස්සු ගොඩක් අය හඳුන්වනවා. නමුත් ඉතින් ඒක ලොකුවට හිතන්න යන්න එපා. නමුත් හරි බැක් ලයිට් එක මේක. මොකද ඔළුවේ උඩ තමයි හයිලයිට් එක අපිට එන්නේ. රිම් ලයිට් එක ඇවිල්ලා ඇත්තටම මෙන්න මේක. හරියටම පිටිපස්සෙන් ආවහම හරියටම ඇඟේ ලයින්ස් ටික වෙනම ඕගලන්ට පේනවා අවුට්ලයින් එකක් විදිහට. ඒක තමයි රිම් ලයිට් එක. ඉතින් ඇත්තටම ප්‍රායෝගිකව අපි වෙඩින් ෆොටෝග්‍රැෆි භාවිතයේදී අපි අවුට්ඩෝර් පින්තූර ගන්නකොට ඇත්තටම අපිට මේ ඔය කිව්ව ලයිටින් ටෙක්නික්ස් ටික ප්‍රායෝගික යොදවන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම අර කිව්ව බ්‍රෝඩ් ලයිටින් සහ ෂෝට් ලයිටින් ටෙක්නික් එක මම පාවිච්චි කරනවා අවුට්ඩෝර් වලදී. ඉතින් අනික් සේරම ලයිට්ස් අපි ඉන්ඩෝ ගන්නකොට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අතරම මම මේ පාවිච්චි කරන්නේ මේ අයිස් ලයිට් කියන LED ලයිට් එක. මේක මේ හරිම සොෆ්ට් ලයිට් එකක් තියෙන අතේ ගෙන යන්න පුළුවන් ඉතාම සැහැල්ලු හොඳ LED ලයිට් එකක්. ඩේ ලයිට් වයිට් බැලන්ස් තියෙන. මේක ඇත්තටම මේ ලංකාවේ මේ කැමරා LK ආයතනයෙන් අද වෙනකොට ගන්න පුළුවන්. මොකද කැමරා LK ආයතනයේ මේකේ අයිස් ලයිට් වල නියෝජිතයා විදිහට එහෙම නැත්නම් ඩීලර් විදිහට ලංකාවේ ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේක මේ කැමරා LK ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ඉන්ඩෝ වලට මම පාවිච්චි කරන එකම ලයිට් එක අයිස් ලයිට් එක. ඇත්තටම මේක තමයි බ්‍රෝඩ් ලයිටින් ටෙක්නික් එක. ඒක පැහැදිලි කරොත් මගේ කැමරා පොසිෂන් එක මේක නම් මගේ කැමරාවට ළඟම පැත්තෙන් තමයි ලයිට් එක එන්නේ. කැමරාවට දුර තියෙන පැත්ත ෂේඩ්, කැමරාවට ළඟ තියෙන පැත්ත ලයිට්. ඒක
අපි බ්‍රෝඩ් ලයිට් කියලා හඳුන්වනවා. ඇත්තටම මේ ක්‍රමය අපි පාවිච්චි කරනවා කෙට්ටු කෙනෙක්ව මහත් කරලා පෙන්වන්න. මොකද ගොඩක් කට්ටිය කෙට්ටු අය කැමති ටිකක් මහතට ඉන්නවට මහත අය කැමති කෙට්ටුවට ඉන්නවට. ඉතින් කෙට්ටු අය මහත් කරලා පෙන්වන්න අපි මේ ලයිටින් ටෙක්නික් එක පාවිච්චි කරනවා. ඒත් එක්කම ෂෝට් ලයිටින් වලට ගියොත් ෂෝට් ලයිටින් එක එන්නේ මෙන්න මේක. හරියටම කිව්වොත් කැමරා ඇන්ගල් එකේ කැමරාවට ළඟම පැත්ත ෂේඩ්. කැමරාවට ළඟම පැත්ත ෂේඩ්. අනිත් පැත්ත කැමරාවට දුර පැත්ත ලයිට්. ඉතින් කැමරාවට ළඟ පැත්ත ෂේඩ් කියලා කියන්නේ ඒක ෂෝට් ලයිටින්. මේක අපි පාවිච්චි කරනවා මහත කෙනෙක්ව කෙට්ටු කරලා පෙන්වන්න. ඉතින් මේක තමයි මම වෙඩින් ෆොටෝග්‍රැෆි වල පාවිච්චි කරන ලයිටින් ටෙක්නික්ස් දෙක. ඉතින් අපේ මොඩල් අනන්‍යවට ගොඩක් ස්තුතියි. නැවතත් අපි මේ වගේ ලෙසන් එකකින් හමු වෙමු. මම රසංග දිසානායක. We'll be right back.